හයි යාළුවනේ ඔන්න ඉතින් අදත් මං අරන් ආවා අලුත් වීඩියෝ එකක්. මං කලින් වීඩියෝ එකේ අරන් ආවේ මගේ ඔක්කොම මාළු ටික. ඔන්න අද මං ගෙනාවා මගේ ඔක්කොම මාළුන්ගේ ෆීඩින් වීඩියෝ එක. එහෙනම් වැඩි කතා නැතුව යන් අපි වීඩියෝ එකට. ඔන්න යාළුවනේ අද පළවෙනියටම ඉන්නවා මගේ මේන් ටැංක් එක වෙන ඔස්කා ටැංක් එක. මේකේ සයිස් එක කිව්වොත් මේක අඩි 3.5ක් විතර මේක කෝනා ටැංක් එකක්. ඉතින් ඔන්න ඉන්න ඔස්කලා දෙන්න කොහොමද සයිස් එක ඔය බ්ලැක් ටයි එක්කෙනා නම් අඟල් 6.5ක් විතර. අර ඇල්බිනෝ එක්කෙනා අඟල් 8ක් විතර. අපි එහෙනම් මේගොල්ලන්ට ෆීඩින් එකක් කරමු. මේගොල්ලන්ට මම නම් ඔය දෙන්නේ ගැලැක්සි එක. මේ පෙලට් එකක් තියෙනවා ගැලැක්සි කියලා. ඕගොල්ලෝ මේ කඩෙන් ඉල්ලන්න මහ ගාණක් වෙන්නේ ග්‍රෑම් 100ක් 150ක් 200ක් වෙන්නේ. ඔයගොල්ලෝ මේ කඩෙන් ගන්නවා නම් ගැලැක්සි එකෙන් ඉල්ලන්න. ඒ වගේම ඔය මගේ පාකු ඉන්නේ. යාව නම් මේ ළඟදී ගෙන ආවේ. මගේ පාකුලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් මැරුණා මොනවා වෙලාද දන්නේ. එක්කෙනෙක් මැරුණා. ඊට පස්සේ ඔය පාකු නම් දැන් ඉන්නවා අඟල් 4ක් විතර. ඉතින් යාළුවනේ ඔන්න බලන්නකෝ මගේ ඔස්කායි පැච් එක බ්ලැක් ටයි එක්කෙනාගේ. ඒක චුට්ට එන ගමන් තියෙන්නේ. ඇල්බිනෝ එක්කෙනාගේ නම් දැන් පැච් එක හොඳට ඇවිල්ලා තියෙන්නේ. බ්ලැක් ටයි එක්කෙනාගේ නම් එන්න තව ටිකක් කල්යයි. මම මේගොල්ලන්ට ඔය කෑම නම් චුට්ටක් දෙන්නේ. මේගොල්ලන්ට මම දවසට 2-3 පාරක් ෆීඩ් කරනවා. ඒකින් හින්දා ඔය දැන් දුන්නා වගේ 2-3 පාරක්ම දෙනවා. එතකොට මේගොල්ලෝ තව ටිකක් මේ හොඳට ඉන්නවා. ඔය ටැංක් සෙටප් එක නම් පොඩ්ඩක් ගණන් ගන්න එපා. මෙන්න මේ ඔන්න ඉන්න පාකු. මේ ඉන්නේ මගේ ටැංකි සුද්දා. මම එයාගේ නම දන්නේ නැහැ එයාගේ හරියටම. ටැංකි සුද්දා තමයි කියලා කියන්නේ. කළු එක නෙමෙයි අනිත් එක නිකන් කහ පාට වගේ ඉන්න එක. සාමාන්‍ය හැම කඩේම වගේ ඉන්නවා. ඔන්න ඉතින් අපිට ඊළඟට තියෙන්නේ මගේ බෝල් ටැංක් එක. මේ නම් එච්චර ගණන් ගන්න එපා ටැංක් සෙටප් එකත් හෙන අවුල්. මේ එතකොට ඔය ශ්‍රිම්ප් පොඩි පැටවු ඉන්නවා මට ඒකින්ද වෝටර් චේන්ජ් එකක්වත් දෙන්න බයයි පොඩි පැටවු ඉන්න ශ්‍රිම්ප්ලා. මම එකම එක ශ්‍රිම්ප් කෙනෙක් ගෙනාවා එයා දවස් 20න් 30කින් පැටවු දැම්මා. මටවත් හිතා ගන්න බැවේ පැටවු හෙන ගොඩක් ඉන්නවා. ඕකේ ගප්පි එක්කෙනෙක් ඉන්නවා ගප්පි දෙන්නෙක් ගෙනාවා එක්කෙනෙක් මැරුණා. මේ අනිත් එක්කෙනා නම් ඉන්නවා හොඳට. මේ මම වෝටර් චේන්ජ් එකක්වත් දෙන්නේ නැත්තේ බයයි මේ ශ්‍රිම්ප් ඇදලා මොන හරි වෙයිද කියලා. ඔන්න ඉතින් ඊළඟට තියෙන්නේ මගේ රෙඩ් ගැලැක්සි ගේ ටැංක් එක. මේකේ නම් මම එච්චර ලොකු සෙටප් එකක් ගහලා නැහැ සාමාන්‍යයෙන් පොඩි ලයිට් එකක් දාලා මෙයාගේ කලර්ස් එකට මැච් වෙන විදිහට ග්‍රැවල් එකක් දාලා ගල් ටිකක් තියලා විතරයි තියෙන්නේ ඉතින්. අපි මෙයාගේ 3D වීඩියෝ එකක් කරමු. ඕක නම් ගණන් ගන්න එපා පැන්සල් රබල් කැරට් එකක් අරන් මේවා කරන්නේ. අර ස්නේක් හෙඩ් හදන අය නම් දන්නවා ඇති ඕක ගොඩක්ම ඒ හදන අයට වැදගත් වෙනවා. මේගොල්ලෝ ඇවිස්සෙනවා ඕකට. මෙයා නම් දැන් ඔය මුකුත් කරන්නේ නැත්තේ මෙයාගේ මේ කැම් එකට බය වෙලා ඉන්නේ ඔය නැත්තම් ආයේ ඕක පස්සෙන් වෙනවා ගහ ඔන්න බලන්නකෝ දැන් මේ ෆීඩින් එකේදී මෙයා කොහොමද නේද? ආයේ සුපිරියටම ඉන්නවා. ඉතින් යකා වගේ හොඳට ඇග්‍රසිව් නම් මෙයා හොඳට තියෙන දවසක් මෙයාගේ ටැංක් එකට හූනෙක් ඇවිල්ලා හූනට ගහලා මේ බඩ තුවාල කරලා හූනා ඊට පස්සේ බයේ ගියා. මේ වෙලාවට කෑවේ නෑ. මං හිතුවේ මූ කාලා තියෙයි කියලා හූනව. ඔන්න ඉතින් යාළුවනේ බලන්නකො ඉතින් මෙයා කන හැටි. ඔන්න ඊට පස්සේ අපි මගේ RTC ටැංක් එකට යන්. මේක නම් සෙටප් එකක් ගහලම නෑ. අර වීදුරුව විතරමයි තියෙන්නේ. ඔන්න ඉන්නවා මගේ පොඩි RTC එක්කෙනා. මෙයා මං ගෙනාවේ අඟලෙන් වගේ. දැන් ඉන්නවා මේ අඟල් 2ක් විතර. අපි ඉස්සෝ තමයි හැමදාම වගේ දෙන්නේ. මේ ඕගොල්ලෝ මට යටින් කමෙන්ට් එකක් දාන්න හැමදාම ඉස්සෝ දෙන්න හොඳද නැද්ද කියලා. මම ඒක හරියටම දන්නේ නැහැ උනාට මම ඉස්සෝ දෙන්න මම අහලා තියෙනවා හොඳ නැති කතාවක්. ඕගොල්ලෝ මට කමෙන්ට් එකක් දාන්න. බලන්නකො ඉතින් දැන් මෙයා මාස 2කින් විතර අඟල් 1.5 2ක් විතර ලොකු වෙලා. ඔන්න යාළුවනේ ඊට පස්සේ ඉන්නවා මගේ ලොකු RTC. මේ දෙන්නම එක ටැංක් එකේ ඉන්නේ. මෙයාව ගෙනාවේ මං අඟල් 2.5න්. අරයව ගෙනාවේ අඟලෙන් මෙයා 2.5න් ගෙනාවේ. මෙයා දැන් ඉන්න අඟල් 4.5 වගේ. ඒ වුණාට මෙයා අරයට ඇටැක් කරන්න යන්නෙත් නෑ. මම ඕකට බටයක් දාලා දෙනවා. මෙයා ඒක අස්සට වෙලා පාඩු ඉන්නවා. ඒ වුණාට දැන් මෙයා ලොකුයිනේ. මෙයාට බටය ඇතුලේ හිර වුණොත් කියලා මම දැන් අයින් කරලා තියෙන්නේ. මෙයා නම් අර වගේ කෑමට එන්නේ මේ පොප් මේකට ස්ටික් එකට මෙයා ඔය කැම් එකට බය වෙලා ඉන්නේ. දැන් කෑම දැම්මා. තව ටිකකින් එයා කයි.
ඔන්න ඊට පස්සේ යාළුවනේ තියෙනවා මගේ පොන්ඩ් එක. මේ පොන්ඩ් එක අර පැත්තෙන් බටේ ගහලා තියෙන එක නම් ගණන් ගන්න එපා. ඒ වගේ මේ පොන්ඩ් එකේ ඇල්ගි පාරක් වැදිලා තියන්නේ ආයේ. මේ පොන්ඩ් එක අඩි 3.5 වගේ පොන්ඩ් එකක්. අඩි 1.5 කැට්ෆිෂ්ලා දෙන්නෙක් ඉන්නවා. මම මේගොල්ලන්ට නම් නෝමල් පෙලට් දෙන්නේ. මේක ඉන්නේ අඩි 1.5 කැට්ෆිෂ්ලා දෙන්නයි. මොලීලා නම් ඉන්නවා. මොලි ගෝල්ෆිෂ් එකෙක් ඉන්නවා. ප්ලේට් ඉන්නවා. ආයෙ නම් කිව්වොත් යාළුවනේ මේක ඉන්නවා මේ ජයන් ගුරාමිය. මේකේ ඇල්ගි පාරක් වැදිලා තියෙන්නේ එළිය තියෙන හින්දා අවුවේනේ. ඒ හින්දා මේ පොඩි මම මේකේ සාමාන්‍යයෙන් මාසෙට එකපාරක් වගේ වෝටර් චේන්ජ් එකක් දෙන්නේ. ලොකුවට දෙන්නේ නැහැ මොකද මොලි පැටවු ඉන්න හින්දා. මම ඔය ගස් දාලා තියන්නේ නම් මොලි පැටවුන්ට. මේ ඔය ඉන්න මොලි පැටවු චුඩි ඕගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. ඔය ඉන්නේ. ඒගොල්ලෝ ඉතින් ඇල්ගි තියෙන එක හොඳයි. ඒක හින්දා ඉතින් මම එහෙමම තියලා තියෙනවා. මොකද කැට්ෆිෂ්ලටත් හොඳයි ටක් ගාලා ඒගොල්ලෝ ලොකු වෙනවා. මේ ජයන් ගුරාමියා නම් එයා ලේසියකට එළියට එන්නේ නැහැ. හැබැයි වෙන්දට කෑම දැම්මම වෙනවා මේ අපි එතන ඉද්දි එන්නේ නැහැ ලේසියකට. මේකේ දැලක් නම් මන් දාලා තියන්නේ කැට්ෆිෂ්ලා ගොඩක් වෙලාවට ওই මොලීලා එහෙම ඉස්සරහින් යද්දි ඒගොල්ලෝ බය වෙලා උඩ පයින්නවා. ඒගොල්ලෝ ටක් ගාලා බය වෙනවා. ඒකයි මේ ගොඩ දාලා ඔන්න ඉන්නවා ජයන් ගුරාමියා. ඔය ගස් අස්සට වෙලා ඉන්නේ. එයා එන්නේ නැහැ ලේසියකට. මොලීලත් අර ලොකු කෑමක් වුණාට මොලීලත් ඒක කඩාගෙන කනවා. ඒ කියන්නේ මේ එකපාර ඔක්කොමලටම ඕක දාන්නේ පැටවුන්ට නම් එහෙම ඕනේ නැහැ ඇල්ගි තියෙන හින්දා. ඔය ඉන්නේ යාළුවනේ පැටවු. ඇල්ගි ටික නම් අස් ගන්න ඕනේ මට මේ ෆිල්ටර් එකකුත් දාන්න හිතෙනවා. ඒ වුණාට මට බයයි මේ කැට්ෆිෂ්ලා දෙන්න මොන හරි කරගනීද කියලා. මොකද ඒ දෙන්න ටක් ගාලා බය වෙනවා. බය වුණ ඔන්න ඉන්න යාළුවනේ ජයන් ගුරාමියා. ඔය ඉන්නේ ඔක්සිජන් එකක් ගන්න එළියට ආවා ඔන්න. ලේසියකට එන්නේ නැහැ නැත්තම්. දැන් යාළුවනේ මේ කැට්ෆිෂ්ලට ඉස්සරහට ඉඩ නැති වෙන හින්දා මං අලුතෙන් ටැංකියක් ගහන්න තමයි ඉන්නේ. අඩි 10ක විතර 8ක විතර වගේ එකක්. ඕගොල්ලෝ මාත් එක්කම ඉන්නේ ඉස්සරහට වීඩියෝ බලන්න. ඉස්සරහටත් එන්න තියෙනවා සුපිරි වීඩියෝ ටිකක්. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. අදට මම යනවා. හැමෝටම ගුඩ් බයි.